Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අපි යනවා ලංකාව ඉඳන් මැලේසියාව වලට. මේ වීඩියෝ එකේ නම් බිලෝගේ උසම ටින් ටවර්ස් බිල්ඩින් එක බලන්න. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් සහ සන්වේ ලැගුන් එකේ එක්ස්පීරියන්ස් එක අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අපි travel කරේ budget airline එකක් වෙන Air Asia. අපි visa apply කරගත්තේ online. ඒ වගේම මේ ගමනට පැය 3:00ක් විතර ගත වුණා. ඉතින් අපි මැලේසියාව වල ටර්මිනල් 2 එකට ළඟා වුණාන් පස්සේ අපේ මූලින්ම KL Central එකට යන්න Grab taxi එකක් දාගත්තා. ඒ වගේම අපි දවස් 3ම නැවතිලා හිටියේ hotel transit එකේ. රූම් එකට ගිහින් චේන්ජ් කරගෙන අපි ගියා පෙට්‍රෝලන් ට්වින් ටවර්ස් බලන්න. ඊට පස්සේ අපි රෑකෑම ගන්න ජලනාඩෝ ස්ට්‍රීට් ෆුඩ් එකටත් ගියා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ පළවෙනි දවස ගත වුණේ. දෙවැනි දවසේ උදේන්ම අපි ගියේ සන්වේ ලැගුන් එකට. හොටෙල් එකේ ඉඳන් අපි Grab taxi එකක් දාගත්තා. පාක් එකේ ටිකට්ස් අපි කලින් යාළුවගේ වෙබ්සයිට් එකෙන් බුක් කරලායි තිබුණේ. පාක් එකට ගියපු ගමන් අපි බෑග් ලොකර්ස් ගන්න ඕනි පේ කරලා. ඒ වගේම සන්වේ ලැගුන් යනවා නම් ෆෝන් වෝටර්ප්‍රූෆ් කවර්ස් අරන් යන්න අමතක කරන්න එපා. පාක් එකේ මැප් එක ඔයාලට ඔල්රෙඩි සයිට් එකෙන් බලා ගන්නත් පුළුවන්. එතන එන්ට්‍රන්ස් එකේ ගයිඩ් කෙනෙකුත් ඉන්නවා. ඔයාලට පාක් එකේ ඇක්ටිවිටීස් තියෙන තැන්වලට මේ ට්‍රේන් එකේ වුණත් යන්න පුළුවන්. පාක් එකේ නෝමල් පාක් එකයි නයිට් පාක් එකයි දෙකක් තියෙනවා. අපි ගොඩක්ම නෝමල් පාක් එකේ ඇක්ටිවිටීස් වලට තමයි ගියේ. මොකද අපිට රෑ වෙන්නට කලින් හොටෙල් එකට යන්න ඕන නිසා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපි සන්වේ ලැගුන් එකේ ඇක්ටිවිටීස් කරන්නේ. ඔන්න තවත් මැලේසියා ව්ලොග් එකකින් ආයෙත් හමු වෙමු.